හෙලෝ සුබ දවසක් කාලා හැමෝටම අද මම හිතුවා හැමදාම කරන දේවල් වලින් පොඩ්ඩක් මිදිලා අපේ ගෙදර වටපිටාවේ තියෙන මේ ලස්සන පරිසරයත් එක කාලය ගත කරන්න. ඇත්තටම දවස පුරා තියෙන මහන්සිය කාර්යබහුලකම නිවා ගන්න කියාපු තැන තමයි සබාදහම කියලා කියන්නේ. ඇත්තටම සබාදහමත් එක්ක ඉන්නකොට අපිට මහන්සිය ඇඟපත අමාරුව එතකොට වැඩත් එක්ක බිසි වෙලා ඉන්නකොට දැනෙන මානසික ආතතිය මේ හැම දෙයකම කියාපු බෙහෙතක් තමයි අපි ආවට තියෙන පරිසරය. කියන්නේ ස්වභාව දහම. බලන්නකෝ මේ මල්වල ලස්සන එක එක පාටින් එක එක හැඩයෙන් හැදලා තියෙන විදිහ මම දැක්ක මත් හිතට පුදුම නිදහසක් දැනෙනවා. අපි හැමෝම ජීවිතේ දුවන එකේ මේ වගේ පොඩි දෙයකින් සතුටක් ලබන්න පුරුදු වෙන්න ඕනේ. ඉතින් දවස පුරාම ක්‍රෝම් එකකට වෙලා වැඩ කරන මට ඇත්තටම මෙහෙම පොඩ්ඩක් එළියට ඇවිල්ලා මේ වගේ පොඩ්ඩක් කොළඟ වැදිලා මේ මල් දකින්නකොට ඇත්තටම හිතට මාරම නිදහසක් දැනෙනවා. ඒක කියන්න තේරෙන්නේ නැහැ. ඇත්තටම මේ මම පාන්දර නැගිට ගමන් හවස රෑ වෙනකම්ම ලැප්ටොප් එක ඉස්සරහට වෙලා වැඩ කරන්නේ. මොකද මම work from home තමයි ජොබ් එක කරන්නේ. ඉතින් එතකොට හරි අමාරුයි, ඇස්වලට අමාරුයි, ඇඟට අමාරුයි. දැන් සමහර අය හිතනවා ගෙදරටලා ජොබ් එකක් කරාම ඒක හරිම ලේසි, අපිට කිසි මහන්සියක් නැහැ කියලා. හැබැයි එහෙම ගෙදරටලා වැඩ කරන කෙනෙක් විතරයි දන්නේ ඒක කොච්චර අමාරුද කියලා. කිසිම දෙයක් ලේසි නෑ, ඒක ඇත්ත. ඉතින් ඇත්තටම මානසික නිදහස කියන එක ඇත්තටම අපි හැමෝටම ඕනේ දෙයක්. ඔන්න දැන් ඔයාලට මම පෙන්නන්නේ මගේ හොඳම යාළුවා. එහෙම කිව්වොත් වැරදි නෑ. මොකද මගේ දුකේදී, මගේ සැපේදී හැම දෙයකටම මාත් එක්ක ඉන්නේ මෙයා. මම මොකක් හරි දුකෙන් ඉන්නකොට මෙයා මගේ ළඟට ඇවිල්ලා මගේ කකුලේ ඔළුව තියාගෙන ඉන්නවා, මට අවත ගන්න කියනවා. ඇත්තටම මේගොල්ලෝ හරිම පුදුමයි. මේගොල්ලන්ට අපි මොන තත්ත්වයකද ඉන්නේ කියන එක හොඳට තේරුම් ගන්න පුළුවන්. ඒක මට හිතා ගන්න බෑ කොහොමද ඒගොල්ලන්ට ඒක තේරෙන්නේ කියලා. දැන් දුකින් ඉන්නකොට, මානසිකව වැඩලා ඉන්නකොට ඇත්තටම මෙයත් එක්ක පොඩ්ඩක් කතා කරලා පොඩ්ඩක් හුරුතල් කරාම අර මානසික වැටුන හේතුවත් අපිට අමතක වෙලා යනවා. ඇත්තටම මාර නිදහසක් විතර දැනෙන්නේ. මෙයාලගේ ආදරේ හරිම පිවිතුරුයි. මොකද මේගොල්ලෝ අපෙන් කිසිම දෙයක් බලාපොරොත්තු නැතුව තමයි අපිට මේ විදිහට ආදරේ දෙන්නේ. ඉතින් මම හරි ආදරෙයි මේගොල්ලන්ට. සතුන්ට ආදරය කරන්න හිතක් තියනවා කියන්නේ ඒකත් හරිම වාසනාවක්. මොකද හැමෝම ආස නැහැ සතුන්ට ආදරය කරන්න. ඉතින් එහෙම සත්තු දැක්කම ආදරේ හිතෙනවා කියන්නේ ඇත්තටම ඔයාගේ හදවතත් හරිම ලස්සනයි. ඉතින් යාළුවනේ අද පුංචි vlog එකෙන් මම ඔයාලට කියන්න හැදුවේ කොච්චර කාර්යබහුල ජීවිතයක් ගත කරත් පරිසරයට ආදරය කරන්න, සත්තුන්ට ආදරය කරන්න පොඩි හරි වෙලාවක් වෙන් කරගන්න කියලා. මොකද අපි හැමෝම දුවන්නේ වැඩ ආස්සේ. ඉතින් එතකොට අපි හැමෝම මිනිස්සුනේ. එතකොට අපි මැෂින් නෙවෙයි. ඉතින් එතකොට අපිට අනිවාර්යයෙන්ම මානසික නිදහස කියන දේ අත්‍යවශ්‍යයි. එක දිගටම අපි හිර වෙලා වැඩ කරාම ඒක අපිට දරා ගන්න අමාරුයි. ඉතින් ඒ නිසා පොඩි වෙලාවක් වෙන් කරන්න, මේ වගේ පරිසරයට ආදරය කරන්න, ඔයාලා කැමති දෙයක් කරන්න පොඩි හරි වෙලාවක් වෙන් කරන්න. අද වීඩියෝ එකට කැමති නම් අනිවාර්යයෙන්ම ලයික් එකක් දාන්න, ඔයගලගේ අදහස් කමෙන්ට් කරන්න. තවත් මේ වගේ ලස්සන වීඩියෝ එකකින් හමු වෙමු. මගේ channel එක තවමත් subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. හැමෝම පරිස්සමෙන් ඉන්න. අදට කියලා එන්නම් තවත් මේ වගේ වීඩියෝ එකකින් අපි හමු වෙමු.